කලින් වීඩියෝ එකේදී අපි දැනගත්තා මනුෂ්‍යයාට තේරෙන ආකාරයෙන් තිබෙන දත්ත සහ තොරතුරු පරිගණකය තුළ නියෝජනය කිරීම සඳහා එහෙම නැත්නම් පරිගණකයක සිට තවත් පරිගණකයකට ගමන් කිරීම සඳහා එහෙම නැත්නම් පරිගණකයේ එක් උපාංගයක සිට තවත් උපාංගයකට කියන්නේ කීබෝඩ් එකේ ඉඳන් මෙමරි එකට ගමන් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන නෙවෙයි පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රෝන ගමන නිසා ඇතිවන විද්‍යුත් චුම්බක තරංගය නැත්නම් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය. එතන මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ඇති කරන්න ධන පහක විභවයක් භාවිතා කරනවා. එතන 0 වෝල්ටේජ් කියලා කියන්නේ මේ චුම්බක ක්ෂේත්‍රයේ විභවයක් නැති අවස්ථාව. එතකොට චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ නැහැ. එතන චුම්බක ක්ෂේත්‍රය ඇති අවස්ථාව සහ නැති අවස්ථාව කියලා අවස්ථා දෙකක් තියෙනවා. මේ දෙක අපේ ගණිතයේ දෙකේ පාදයේ බිඳුව සහ එකට යම් සමගාමීත්වයක් තියෙනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවීම එක හැටියට ගන්නවා. චුම්බක ක්ෂේත්‍රයක් ඇති නොවීම බිඳුව හැටියට ගන්නවා. දැන් අපි බලන්න ඕනේ මේ ටෙක්ස්ට් ඉමේජස් ඔඩියෝ වීඩියෝ කියන ඒවා කොහොමද බිඳුව සහ එකට ගලපගෙන ඒවා චුම්බක ක්ෂේත්‍රය ඇතිවීමට සහ නැතිවීමට ගලපගන්නේ කොහොමද කියලා. ඒතර ටෙක්ස්ට් කියලා කියන්නේ කීබෝඩ් එකෙන් ඍජුවම ටයිප් කරලා ගන්න පුළුවන් තොරතුරු වලට නැත්නම් දත්ත වලට. අපිට එහෙම වර්ග තුනක් තියෙනවා. එකක් වර්ගයකට කියනවා letters කියලා. තව වර්ගයකට කියනවා numbers කියලා. තව වර්ගයකට symbols කියලා. දැන් letters කියවහම A අකුරේ ඉඳන් Z අකුර දක්වා capital simple ඒ වර්ග දෙකම අයිති වෙනවා. numbers ගත්තාම බිංදුවේ ඉඳන් 9 දක්වා කීබෝඩ් එකෙන් ටයිප් කරන්න පුළුවන් numbers අයත් වෙනවා. symbols කිව්වහම ඔය hash character එක question mark plus sign එක minus sign එක star ඔය වගේව තමයි symbols කියලා කියන්නේ. එතකොට මේ letters numbers symbols වලට විශේෂ නමක් දෙනවා. තනි නමක් characters කියලා. ඒතර ටෙක්ස්ට් එකක් කියලා කියන්නේ characters කීපයක එකතුවක්. series of character නැත්නම් sets of character. එතකොට ටෙක්ස්ට් එකක් කියලා කියන්නේ letters numbers symbols වල එකතුවක් හැටියට තමයි ගන්නෙ. හොඳයි අපි බලමු කීබෝඩ් එකක් අනුසාරයෙන් අපිට ටයිප් කරන්න පුළුවන් letters මොනවද? නැත්නම් numbers මොනවද? එහෙම නැත්නම් symbols මොනවද? කොපමණ ප්‍රමාණයක් පුළුවන්ද කියලා. හොඳයි මේ රූප රාමු බලන්න. මේකේ මේ ඩෙක් කියලා කියන්නේ ඩෙසිමල් හෙක්සා ඊගාට ඔක්ටා කියලා තියෙනවා. අපිට මේ හෙක්සා සහ ඔක්ටා කියන 8 පාදයේ අගය සහ 16 පාදයේ අගය අපි දැනට මෙතන නොසලකා හරිමු. මේ 10 පාදයේ අගය පොඩ්ඩක් ගමු. මේ 10 පාදයේ අගය බිඳුවෙන් පටන් අරගෙන බිඳුව 1 2 3 4 5 ආදී වශයෙන් මෙතෙන් දෙනකොට 127ක් numbers තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන මේ කීබෝඩ් එකෙන් අපි ටයිප් කරන යම් කෝඩ්ස් මේවා අගයන්. එතන මේ පැත්තේ අපිට පේනවා මේවා ගැන මේ null SOH STX EOT දැන් මේවා ගැන ගැටලුව ඇති. දැන් සාමාන්‍යයෙන් මේ 13 කියලා කියන්නේ enter key එක press කරන අවස්ථාව. carriage return කියන එක. enter key එක press කරනකොට තමයි මේ 13 කියන්නේ. නැත්තම් carriage return කියන්නේ enter key එක press කරනකොට. අන්න ඒ වගේ අදහසක් දැනට ගන්න. එතකොට මේ escape character එක press කරනකොට 27 කියන එක ගන්නවා. එතකොට දැන් capital A press කරවුවොත් 65 කියන එක ගන්නවා. එතකොට මේ කීබෝඩ් එකේට තියෙන හැම කී එකකටම කීබෝඩ් එකේ කීස් තියෙනවා 102ක් විතර, සමහරව 104ක් තියෙනවා තියෙනවා. එතකොට මේ හැම කී එකකටම සහ ඉන් එහාට කී කම්බිනේෂන් කීපයක් පාවිච්චි කරලා ගන්න කී කෝඩ්ස් වලටත් කෝඩ්ස් තියෙනවා. ඒ අනුව මේකේ ඔබට පේනවා ඇති බිඳුවෙන් 127 දක්වා අගයක් තියෙනවා. අපි තවත් රූප රාමුවක් ගමු. මේ රූප රාමුව බලන්න. මේකේ අර කලින් එක 127න් අවසන් වුණේ. මේක 128න් පටන් අරගෙන 255 දක්වා අගයන් තියෙනවා.
මේ 255 කියලා කියන්නේ ස්පේස් කැරක්ටර් එක. ඔබට පේනවා ඉතින් මෙතන කැරක්ටර් එකක් නැහැ. නමුත් දැනගන්න ඕන දේ තමයි මෙතන ස්පේස් කැරක්ටර් එක තියෙනවා. ස්පේස් කැරක්ටර් එක මෙතන තියෙනවා. එතකොට දැන් මේ 200 වගේ ඒවා 200 වගේ කෝඩ් එකක් ටයිප් කරපුවාම හුඟක් වෙලාවට Alt key එක ප්‍රෙස් කරගෙන Alt key එක ප්‍රෙස් කරගෙන 200 කියන එක numeric keypad එකෙන් ටයිප් කරපුවාම මෙන්න මේ ලෙටර් එක තමයි ස්ක්‍රීන් එකේ වදින්නේ. මේ DOS operating system එක ආශ්‍රිතව වැඩ කරපු අයට මේවා හුරුයි. නමුත් දැන් මේ අලුතෙන් එන systems වල මේවා නැහැ. අපිට මොකද keyboard එකෙන් ටයිප් කරන්න නැතුව මේවා ඍජුවම අදාළ software වල interface එක තුලින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා keyboard එකෙන් ටයිප් කරලා මහන්සියෙන් ඒවා ගන්න ඕනේ නැහැ. නමුත් දැන් අපි දැනගන්න ඕන කාරණා තමයි keyboard එකෙන් ටයිප් කරන්න පුළුවන් letters, numbers, symbols කියන ඒවා 255ක් තියෙනවා. 255ක්. ඒතර 255ට එන්නේ space character එක. එතකොට මේ හැම එකකටම මේ තියෙන කෝඩ් එක සම්මත අගයක්. සම්මත අගයක්. ඒකට ASCII value කියලා කියන්නේ. ASCII අගය. American Standard Code Information Interchange කියන එක තමයි ASCII කියලා කියන්නේ. එතකොට keyboard එකෙන් type කරන හැම character එකටම ASCII value එකක් තියෙනවා. දැන් එහෙමනම් අපි බලන්න ඕනේ මේ ASCII value එක අපිට තේරෙන ආකාරයෙන් තියෙන්නේ. ඒ value එක අපි type කරනකොට මේ letter එක screen එකේ වදිනවා. මම කලින් එක නැවත ගන්නම්. දැන් මේකේ හිතන්නකෝ දැන් අපි Alt key එක press කරගෙන 65 press කරුවොත් capital A තමයි screen එකේ වදින්නේ. එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොත් අපි capital A press කරුවොත් 65 කියන code එක තමයි generate වෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ characters කොහොමද දෙකේ පාදයේ චුම්බක ක්ෂේත්‍ර ඇතිවීම සහ නැතිවීම කියන බිංදුව සහ එක කියන අවස්ථාවත් එක්ක සමපාත කරගන්නේ කියන එක. හොඳයි අපි තව රූප රාමුවක් ගමු. මෙන්න මේක තමයි ඒ රූප රාමුව. දැන් මම කිව්වා capital A press කරපුවාම ASCII value එක 65 කියන එක තමයි generate වෙන්නේ. මේ 65 කියන එක අපිට තේරුණාට පරිගණකයට තේරෙන්නේ නැහැ. ඇත්තට මෙතන අර පරිගණකයට තේරෙන්නේ නැහැ කියන වචනේ මම දාන්නේ මේ අපිට තේරුම් ගැනීම පහසුව සඳහා නැතුව කම්පියුටරයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙන්න දෙයක් නැහැ නේ. ඒක අජීවී දෙයක්නේ. එතකොට නමුත් අපි කියන්නේ එහෙමයි. කම්පියුටරේ තේරෙන ආකාරය පරිවර්තන කරනවා. නමුත් ඔබ දැනගන්න ඕන කාරණා තමයි කම්පියුටරේට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කම්පියුටරය ඇතුලේ පරිපත තුල සිදුවන දේ පවා තේරෙන්නේ අපිට. පරිපතයක කරන්ට් එකක් යනවා කියලා කම්පියුටරේ දන්නේ නැහැ. එහෙම සෙන්ස් එකක් එහෙම වෙන්නේ නැහැ. හොඳයි. නමුත් අපි අර තේරුම් ගැනීම පහසුව සඳහා අපි කම්පියුටරේ තේරෙන ආකාරයට කියලා කියනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. හොඳයි. දැන් මේ ASCII value එක capital A press කරපුවාම ඒ කියන්නේ keyboard එකෙන් capital A press කරපුවාම පරිගණකය තුල ඒ අගේ නියෝජන විදිය තමයි මේ තියෙන්නේ. දෙකේ පාදෙන් 10 පාදේ 65 දෙකේ පාදෙන් ප්‍රකාශයටපත් කරන්නේ මෙහෙමයි. එතකොට ඒක ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ 65 අගය දෙකෙන් බෙදාගෙන යනවා. එතකොට 65 දෙකෙන් බෙදුවම 32යි එකක් ඉතුරුයි. 32 දෙකෙන් බෙදුවම 16යි ඉතුරු නැහැ. 16 දෙකෙන් බෙදුවම 8යි ඉතුරු නැහැ. ඔහොම ගිහිල්ලා දෙකෙන් බෙදපුවාම එකයි ඉතුරු නැහැ. එක කියන එක දෙකෙන් බෙදපුවාම අගයක් නැහැ. ඉතුරු එකයි. ඒතර මේ පැත්තේ ඉඳන් අර පැත්තට තමයි අපි දිශාව ගන්න. ඒතර එහෙම ගත්තාම බිංදුව 1 බිංදු 5යි 1. එතන මෙතනක් තියෙනවා බිංදුවයි 1 බිංදු 5යි 1. එතකොට මේක ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි දැන් අපි 65 මෙන්න මේ වගු ආශ්‍රයෙන් ගන්න එක. මේ 65 ගත්තාම මෙන්න මේ දෙකේ පාදයේ මෙන්න මේ බලයන්ට අදාළ අගයන් ටික. දෙකේ බිංදුව කියලා කියන්නේ 1යි. ඕනම අගයක බිංදුවයි කියන්නේ 1යි. ඕනම අගයක 1 කියලා කියන්නේ එම අගයමයි. එතකොට දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි. එහෙම වගේ දෙකේ හත්වෙනි බලය කියන්නේ 128යි. දැන් මේ 65 ගත්තාම
128ත් එක්ක බලපුවාම දැන් 65ට 128 ඒව නැහැනේ. ඒකද ඒක ගන්න නැහැ බිඳුවයි. 128 ඒව 65ට නැහැ බිඳුවයි. ඊට 64 ගත්තොත් 65ට 64 ඒව එකක් තියෙනවා. එහෙම ගන්න පුළුවන් නේ. 65ට 64 ඒව එකක් තියෙනවා. ඒත් එක්කම තව එකක් ඉතුරු වෙනවා. එතකොට 32ක් ඉතුරු වෙන්නේ නැහැ. එකයි ඉතුරු වෙන්නේ. එතකොට 32ක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඉතුරු වෙච්ච එකට 32 ඒවත් නැහැ බිඳුවයි. ඒ ඉතුරු වෙච්ච එකට 16 ඒවත් නැහැ බිඳුවයි. 8 ඒවත් නැහැ බිඳුවයි. 4 ඒවත් නැහැ බිඳුවයි. 2 ඒවත් නැහැ බිඳුවයි. ඒ ඉතුරු එකට එකේ ඒවා තියෙනවා එකක්. එතකොට බිඳුව සහ එක අපිට එහෙම ගන්නත් පුළුවන්. ඔබ තවත් අක්ෂරයක් නැත්තම් මේ අක්ෂරයක් අවශ්‍ය නැහැ. ඔය 78 වගේ අගයක් කොහොමද මේ බිඳුව සහ එකට පරිවර්තනය කරගන්න මෙන්න මේ වගුව අනුසාරයෙන් කියන එක බලන්න. එතකොට 78ට 128 ඒව නැහැනේ. එතකොට බිඳුවයි. 78 මෙතන 78 ගත්තොත් 78ට 64 ඒවා එකයි. එහෙම එක දානවා. එතකොට 78න් 64ක් අඩු කරපුවාම ඒ ඉතුරු ගානට මේවා එන්නේ කොහොමද කියලා බලලා එකක් එනවනම් ඒක දානවා. ඒකේ ඉතුරු එක මෙහාට අරගෙන. ඒ ඉතුරු එකට ඒවා එන්නේ කොහොමද කියලා බලලා තමයි මේ අගේ ගන්න. හොඳයි දැන් ඊට වඩා සමහරට ඔබට තේරෙන්න පුළුවන් මේ දෙකෙන් බෙදලා ගන්න එක ඊට වඩා හොඳයිද කියන එක. සමහර අයට හිතේ දෙකෙන් බෙදලා ගන්නකොට නම් මේක හොඳයි කියන එක. ඒකෙන් තමන්ගේ ඒ තේරුම් ගත්ත ආකාරය අනුව මේ ක්‍රම දෙකෙන් ඕනෑම එකකට ඒක පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට කැපිටල් A ප්‍රෙස් කරපුවාම ඒකේ ලෝක සම්මත 10 පාදයගේ සමයි 65. ඒතර පරිගණකයේ තේරෙන ආකාරය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ අගය. දැන් මේ පරිගණකයට තේරෙනවා කියවන මේ බිඳුව සහ එක කියන එකත් අපිට තමයි තේරෙන්නේ. ඒතර මේ අගය කොහොමද පරිගණකයේ පරිපත තුළ නියෝජනය වෙන්නේ කියන එක තමයි දැන් අපි ඊළඟට බලන්න ඕනේ. ඊට කලින් අපි තව දෙයක් බලමු පොඩ්ඩක් ස්ටඩි කරමු. මොකද්ද මේ bit එක කියලා කියන්නේ? what is a bit? Bit means binary digit. එතකොට binary digit එකේ මේ b අකුරයි මේ අන්තිම එකේ i එකයි t එකයි අරගෙන තමයි bit කියන එක හැදෙන්නේ. එතකොට binary digit කියන එක තමයි bit කියලා කියන්නේ. ඒකේ b අකුරයි digit එකේ i t එකයි. ඊට what is a binary digit? binary කියලා කිව්වහම ද්විමය කියන එක. සිංහලෙන් ඒක අර්ථය ද්විමය. ද්විමය අගයක්. ද්විමය කියලා කියන්නේ බිඳුව සහ එක අගයන් දෙකයි තියෙන්නේ. එතකොට බිඳුව සහ එක කියන එක තමයි binary digit එකක් කියලා ඔන්න ගන්නෙ. එතකොට what is the necessity of 0 and 1? මොකද්ද මේ බිඳුව සහ එකේ අවශ්‍යතාවය? ඒ අවශ්‍යතාවය තමයි to be represented. නියෝජනය කරව ගන්න. human values. human values කියලා කියන්නේ ඔය text, audio, video, images වගේ ඒවා තමයි human values කියලා කියන්නේ. ඒතර to be represented human values in computer circuitry පරිගණකයක පත තුළ ධන පහක සහ බිඳුව විභාගය හැටියට කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. එතකොට එක කියන එක binary digit 1 කියන එක සමාන කියනවා ධන පහ voltage එක form the magnetic field. එතකොට ධන පහ magnetic field එක form කරනවා. ඇති වෙනවා. බිඳුව කියලා කියන්නේ 0 voltage. එතකොට no magnetic field. එතකොට අපි අර කතා කරපු text, images, audio, video කියන ඒවා පරිපත තුළ magnetic field ඇතිවීම සහ නැතිවීම කෙරෙහි කොහොමද සමපාත කරගන්නේ? කොහොමද ඒක බලපාන්නේ කියන එක අපි ඊළඟ එකනොත් සලකා බලමු. දැන් මේ රූප රාමුව බලන්න. මේකේ අපිට දැන් සාමාන්‍යයෙන් පරිගණකයක මෙමරි එකක් අපි කියන RAM එක කියලා. මුල් කාලයේදී RAM හැදිලා තිබ්බේ කැපැසිටර්ස් කියනවා. කියන්නේ ධාරිත්‍රක වලින්. ඒතර ධාරිත්‍රක කියන එක ඔබ දැකලා ඇති ධාරිත්‍රක කියනවා නැත්නම් කන්ඩෙන්සර්ස් කියන ඒවා පරිපතවල තියෙනවා. ඒක භෞතික දෙයක්. එතකොට මේ භෞතික දෙයක් කොහොමද අර ටෙක්ස්ට්, ඔඩියෝ, වීඩියෝ නියෝජනය කරන්න? human values කියන ඒවා මේ කැපැසිටර්ස් වලට නැත්නම් කන්ඩෙන්සර්ස් වලට කොහොමද ඒක අනුගත කරගන්නේ කියන එක බලන්න ඕනේ. එතකොට hard disk එක වගේ ඒවා ගත්තොත්
මැග්නටික් ටේප්ස් ගත්තොත්, ෆ්ලොපි ඩිස්ක් ගත්තොත් ඒවයි තියෙන්නේ චුම්බකාංශු. චුම්බකාංශුවක් කියලා කියන්නේ ඔබ දන්නවා අර දණ්ඩ චුම්බක දැකලා ඇති. ඒ වගේ ඊටාම් කොට ඇහැට පෙනෙන අංශුව තියෙන්නේ. ඒවයි උත්තර ද්‍රවයක් තියෙනවා, දක්ෂිණ ද්‍රවයක් තියෙනවා. අපි ඒව දන්නවා. ඒතර උත්තර ද්‍රවයේ මෙන්න මේ දිශාවට තියෙනවා නම්, දක්ෂිණ ද්‍රවයේ මේ දිශාවට තියෙනවා නම් ධන පහක වෝල්ටේජ් එකක් මගින් තමයි මේ දිශාව ඒ පැත්තට හරවලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ උත්තර ද්‍රවය මේ දිශාවට සහ දක්ෂිණ ද්‍රවය උඩ දිශාවට. අපිට ඒක මාරු කරලා ගත්තා කියලා ගැටලුවක් නැහැ. නමුත් මම ගත්තේ මේ විදිහට. අපි මේක අනිත් පැත්තට ගත්තා කියලා ගැටලුවකුත් නැහැ. එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වයේදී නෝත් පෝල් එක මේ පැත්තට තියෙනවා, සවුත් පෝල් එක මේ පැත්තට තියෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට ධන පහ එනකොට සවුත් පෝල් එක අනිත් පැත්තට හැරෙනවා. මේ ඒ වගේ එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරලා තමයි මේවයි දිශාව වෙනස් කරන්නේ. ඔබ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට චුම්බක ක්ෂේත්‍රයකින් මේ දණ්ඩ චුම්බකයක දිශාව වෙනස් කරන්න පුළුවන් කියලා දැනගෙන ඇති. ඉතින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කිරීම තුළ හાર્ඩ් ඩිස්ක් එකේ හෝ ෆ්ලොපි ඩිස්ක් වල ඒ චුම්බක අංශු භෞතික වශයෙන් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. අන්න එහෙම තමයි දැන් නියෝජනය වෙන්නේ. එතකොට මෙමරි එක තුල මේවා නියෝජනය වෙන්නේ ඒ කන්ඩෙන්සර් එක charge වීම හෝ charge නොවීම. charge වුණොත් ධන පහක වෝල්ටේජ් එක charge වෙනවා. ඒකට අපි 1 කියලා කියනවා. වෝල්ටේජ් එක නැති අවස්ථාවේදී ඒක ඩිස්චාර්ජ් වෙනවා. එතකොට අපි කියනවා ඒක 0 වෝල්ටේජ් එක කියලා. ඒ වගේම චුම්බකාංශුව මේ පැත්තට හැල්ලා තියෙද්දී අපි 1 කියලා ගන්නවා. චුම්බකාංශුව නෝත් පෝල් එක පල්ලෙහාට හැල්ලනවා, සවුත් පෝල් එක උඩට හැල්ලා තිනකොට මෙතන බිඳුව කියලා ගන්න. මෙතන මගේ 1 කියලා වැටලා තියෙන්නේ. මෙතන බිඳුව කියලා ගන්නෙ. එතකොට 0 වෝල්ටේජ් අවස්ථාවේදී මෙහෙම තියෙනවා. මෙතන බිඳුව සහිතව ධන පහ අවස්ථාවේදී මෙහෙම. එතකොට දැන් මේ අපි එක කැරක්ටර් එකක් ගත්තොත් දැන් අපිට කැරක්ටර්ස් 255ක් තියෙනවා කියලා කිව්වනේ. එතකොට මේ 255ම කොහොමද නියෝජනය කරගන්නේ? දැන් අපි එක කැරක්ටරයක් ගත්තොත්, එක කැපැසිටි එකක් ගත්තොත්, එහෙම නැත්නම් එක චුම්බකාංශුවක් ගත්තොත්, මෙතන එක තියෙනවා. ආයේ මම ඒ අර්ථයෙන් තමයි මෙතන ඒක නම් කරලා තියෙන්නේ. අපි එක කැපැසිටි එකක් ගත්තොත්, එහෙම නැත්නම් එක චුම්බකාංශුවක් ගත්තොත් අපිට ආකාර දෙකයි පවත්ව ගන්න පුළුවන්. එක්කෝ ධන පහක විභවයක් පවත්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැපැසිටි එක නම් ධන පහක විභවයක් පවත්ව ගන්න පුළුවන්. චුම්බකාංශුවක් නම් මේකේ දිශාව නෝත් පෝල් එක මේ පැත්තට, සවුත් පෝල් එක මේ පැත්තට හරව ගන්න පුළුවන්. එහෙම වුණාම ඒක එක අවස්ථාවක්. බයිනරි ඩිජිට් 1 කියලා කියනවා. අපි එහෙම ගමුකෝ. එතකොට කැපැසිටි එක ඩිස්චාර්ජ් වෙලා තියෙන වෙලාවදී නැත්නම් චුම්බකාංශයේ සවුත් පෝල් එක උඩට ගිහලා නෝත් පෝල් එක පල්ලෙහාට තියෙන වෙලාව මේ දිශාව මේ පැත්තට තියෙනකොට අපි කියනවා බයිනරි ඩිජිට්ස් වල 0 කියලා. ද්විමයාගේ බිඳුව අවස්ථාව කියලා. එතකොට එකක් සැලකුවොත් අපිට අවස්ථා දෙකයි තියෙන්නේ. මේක තමයි බිඳුව සහ 1. එතකොට අපි කම්පියුටර් එකේ කිව්වොත් එහෙම එක මේ කැපැසිටි එක charge වෙලා තියෙන අවස්ථාවේදී කැපිටල් A තමයි ප්‍රෙස් කරේ කියලා හිතන්න. එහෙම තමයි අපිට ගන්න වෙන්නේ. ඒක බිඳුව අවස්ථාවේදී කැපිටල් B ප්‍රෙස් කරා කියලා හිතන්න කියලා. එතකොට දැන් එක යුනිට් එකක් ගත්තොත්, එක කන්ඩෙන්සර් එකක් ගත්තොත් අපිට අර 255න් දෙකයි නියෝජනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට එකක් ගත්තොත් දෙකක් නියෝජනය කරන්න පුළුවන් බිඳුව සහ එක හැටියට. එතකොට දැන් ඒක ප්‍රමාණවත් නැහැ. තව එතකොට 255න් දෙකක් ගියාම 253ක් තව නියෝජනය කරන්න තියෙනවා. ඒකින්ද එක කන්ඩෙන්සර් එකක එක බයිනරි ඩිජිට් එකක් අරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා අපි බයිනරි ඩිජිට් දෙකක් අරගෙන බලනවා. ඒක කොහොමද කරන්නේ කියලා. දැන් බයිනරි ඩිජිට් දෙකක් ගත්තාම මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒවයි වෝල්ටේජ් සකස් කරගන්න. එකක් දෙකේම වෝල්ටේජ් නැති අවස්ථාව, ඒ කියන්නේ charge නැති අවස්ථාව. ඊගොල්ලෝ පළවෙනි කැපැසිටි එක charge අවස්ථාව, දෙවෙනි එක charge නොවන අවස්ථාව. මේක ගත්තොත් පළවෙනි එක charge නොවන අවස්ථාව, දෙවෙනි එක charge අවස්ථාව. මේක ගත්තොත් කැපැසිටර්ස් දෙකම charge අවස්ථාව. දැන් අපිට කියන්න පුළුවන් මේ විදිහට මේ කැපැසිටර්ස් දෙක තිබ්බොත් කැපිටල් A කියලා හිතන්න. මේ විදිහට charge වෙලා තිබ්බොත් කැපිටල් B කියලා හිතන්න. මේ විදිහට charge වෙලා තිබ්බොත් කැපිටල් C කියලා හිතන්න. මේ විදිහට charge වෙලා තිබ්බොත් කැපිටල් D කියලා හිතන්න කියලා අපිට කලින් තීරණය කරන්න පුළුවන් ඒ පරිපතවල. එතකොට බයිනරි ඩිජිට්ස් දෙකක්, එහෙම නැත්නම් භෞතික වශයෙන් කැපැසිටර්ස් දෙකක් ගත්තොත්, එහෙම නැත්නම් චුම්බකාංශු දෙකක් ගත්තොත් අපිට නියෝජනය කරන්න පුළුවන් ආකාර 4යි තියෙන්නේ. ඒතකොට දෙකක් අරගෙනත් මේ අපිට 255 නියෝජනය කරන්න බෑ, 4යි නියෝජනය කරන්න පුළුවන්. ඒතකොට 251ක් තව ඉතුරුයි. එහෙම නැතු අපි තව අවස්ථා 3ක් ගත්තොත්
කැපැසිටර්ස් 3යි චුම්බකාංශු 3ක් ගත්තොත් එහෙම ගත්තොත් අවස්ථා 8ක් එනවා. ඒ අවස්ථා 8 එන විදිහ තමයි මම මේ ඇඳලා තියෙන්නේ. කියන්නේ පළවෙනි කන්ඩෙන්සර්ස් 3ම 0 අවස්ථා, ඊගාට පළවෙනි දෙක 0, තුන්වෙනි එක ධන පහක විභවයේ පවතින අවස්ථාව ආදී වශයෙන් මේවා කොහොමද කියලා ඒතර බලන්නකො. ඒතර දැන් එහෙම ගත්තත් අපිට ආකාර 8යි තියෙන්නේ. ඒතර 255න් 8ක් නියෝජනය කරලා හරියන්නේ නැහැ. ඒතර ඔහොමම ගියාම අපිට තේරෙනවා මේ 8ක් කන්ඩෙන්සර්ස් 8ක්. එහෙම චුම්බකාංශු 8ක්. නැත්නම් බයිනරි ඩිජිට් 8ක්. ද්විමාගයන් 8ක් අවශ්‍ය වෙනවා. 255 නියෝජනය කරන. එහෙම 8ක් ගත්තොත් ආකාර 256ක් ලැබෙනවා. ඇත්තටම 255 කියලා ගත්තට අගය බිඳුවේ ඉඳන් අපි දැන් සාමාන්‍ය ASCII value ගන්නේ බිඳුවේ ඉඳන් 255ට ගත්තාම අගයන් තියෙනවා 256ක්. එතකොට ඒ 256 නියෝජනය කරන්න පුළුවන් මෙන්න මේ bit 8ක් ගත්තොත්. එතකොට දෙකේ n වෙනි බලයේ 2 to the power n කියලා කියන්නේ n කියලා කියන්නේ number of bits. එහෙම ගත්තාම එක n සමානයි 8 වුණාම ආකාර 256ක් එනවා. ඔන්න 256 තියෙන නිසා අපිට අර ASCII value බිඳුවේ ඉඳන් 255 නියෝජනය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් bit 8ක් අපි සාමාන්‍යයෙන් අපිට මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ විෂයන් වල උගන්වන්නේ bit 8ක් සමානයි byte 1යි කියලා. එතකොට අර මම කලින් කියපු මෙන්න මේ characters මෙතන තියෙන මේ 100 බිඳුවේ ඉඳන් පටන් ගන්න මේ 127 කියන මේ characters ටිකයි ඊළඟට මේ characters ටිකයි ඔක්කොම නියෝජනය කරන්න පුළුවන් bit 8ක් අරගෙන. හොඳයි. එතකොට දැන් ඒ විදිහට ගත්තාම ඔන්න capital A press කරනකොට මෙන්න මේ විදිහට තමයි අපි දැන් ගත්ත අර අගයක්. ඒ අගය තමයි මෙන්න මේ අගේ capital A press කරපුවා මෙන්න මේ අගේ තමයි generate වෙන්නේ කියලා. පළවෙනි එක discharge වෙලා තියෙන්නේ, දෙවෙනි capacitor එක charge වෙලා තියෙන්නේ. ඊට පස්සේ 3 4 5 6 7 කියන capacitors ටික discharge වෙලා තියෙන්නේ. 8 වෙනි capacitor එක charge වෙලා තියෙන්නේ. ඒතර ඒ විදිහට ගත්තාම පළවෙනි එක discharge, දෙවෙනි එක charge. ඊටු ටික ඔක්කොම discharge. අන්තිම 8 වෙනි එක charge වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම capacitors charge වුණොත්, මේ memory එකේ අදාළ තැන් වල එහෙම charge වුණොත්, ඔන්න capital A press කරා කියලා හිතන්න කියනවා. දැන් එහෙම ගත්තාම දැන් ආකාර 256ක් තියෙනවා, කිසි ගැටලුවක් නැහැ. චුම්බකාංශු මෙහෙම ගත්තොත් ඔන්න පළවෙනි එක මේ north pole එක පල්ලෙහාට ඇවිල්ලා ඊළඟ එකේ north pole එක උඩට ගිහිල්ලා ඉතුරු ටිකේ ඔක්කොම north pole ටික පල්ලෙහා තියෙන්නේ. අන්තිම එකේ north pole එක උඩට ගිහිල්ලා. දැන් ඒ අවස්ථාව ධන 5 කියලා ගන්නවා. මෙතන මේ අවස්ථාව ධන 5 කියලා ගන්නවා. ඔන්න චුම්බකාංශු මේ විදිහට hard disk එකේ හෝ floppy disk වල හෝ magnetic tapes හෝ reels වල මේ විදිහට arrange වුණොත් පරිගණකයේ දී ඒව අපි ගන්න capital A save කරා කියලා. capital A තමයි save වෙන්නේ. capital A save වෙනකොට මෙන්න මේ විදිහේ රටාවකට තමයි චුම්බකාංශ භෞතික වශයෙන් පිහිටන්නේ. එතකොට දැන් ඔන්න ඔබට දැන් තේරුණා ද්විමය ටෙක්ස්ට් කියන ඒවා නැත්නම් characters කියන ඒවා නැත්නම් keyboard එකෙන් type කරන්න පුළුවන් ASCII characters කියන ඒ 255 නියෝජනය කරන්නේ මෙන්න මේ ආකාරයට කියලා. එතකොට ඕනම එකක ASCII value එක මෙන්න මේ ආකාරයට පරිවර්තනය කරගන්න පුළුවන් කියන එක දන්නවා. ඉතින් ඔබට පුළුවන් මේ ඕනම ASCII value එකක් ගන්න දැන් capital K press කරනකොට 75 එන්නේ. capital P වලට 80. එතකොට මේ capital P press කරපුවාම චුම්බක ක්ෂේත්‍රය ඇතිවීම සහ නැතිවීම, එහෙම නැත්නම් capacitors charge වීම හෝ discharge වීම, එහෙම නැත්නම් චුම්බක අංශු වල දිශානතිය කොහොමද පිහිටන්නේ කියන එක ඔබටත් හොයලා බලන්න පුළුවන්. එතකොට මේ text මිනිස්සුන්ට තේරෙන ආකාරයෙන් තියෙන ටෙක්ස්ට් පරිගණකයේ තුල කොහොමද චුම්බක ක්ෂේත්‍ර නියෝජනය වෙන්නේ කියන ගොන්න දැනගන්න පුළුවන්. ඒක දෙකේ පාදයෙන් බෙදාන යන්න පුළුවන්. මේක තමයි ඒකේ ටෙක්නික් එක. ඉතින් අපිට තව තියෙනවා දත්ත හැටියට මෙන්න මේ images, audios, videos.
ඉතින් ඒවත් කොහොමද බිඳුව සහයකට පරිවර්තනය කරන්නේ කියන එක දැනගන්න නම් ඔබට පුළුවන් අතරම අන්තර්ජාලයට ගිහිල්ලා how to how to represent images into binary form කියලා ගහලා search කරන්න පුළුවන්. එහෙම නැත්නම් how to convert audio data into binary form කියන එක බලන්න පුළුවන්. දැන් images ගත්තොත් එහෙම pixel කියලා එලිමන්ට් එකක් තියෙනවා ස්ක්‍රීන් එකේ. ඒ එලිමන්ට් තමයි පරිවර්තනය කරන්නේ බිට් වලට. ඒ වගේ අනිත් ඒවාත් ඔබට හොයන්න පුළුවන් how represent video files in a binary form කියලා ගහලා search කරපුවාම ඒ සමාන අර්ථයක් තියෙන ඕනම විදිහට ගහලා search කරපුවාම මේවත් කොහොමද බිඳුව සහයකට පරිවර්තනය වෙන්නේ කියන එක ඔබට බලන්න පුළුවන්. ඔබට අභ්‍යාසයක් විදිහට එහෙම search කරලා ඒවා කියවලා බලන්න. හුඟක් sites තියෙනවා ඒ දැනුම ඔබට ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ වීඩියෝ එකේ ඔබට තේරුම් ගන්න පුළුවන් ASCII character එකක් type කරපුවාම කොහොමද පරිපද තුළ නියෝජනය වෙන්නේ කියන එක. ඒ වගේම දැන් අපි තව දැනගන්න ඕන කාරණයක් තමයි දැන් capital A press කරපුවාම දැන් data එක් තැනක ඉඳන් තව තැනකට යනකොට පළවෙනියට මෙතන විභවයක් ඇති වුණොත් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වුණොත් අර capital A press කරනකොට අර binary code එක යන විදිය මෙතන ඇති වෙච්ච විදිය මෙතනත් ඇති වෙනවා. එතකොට මෙතනදී capital A මේ හැදින A කියන කම්පියුටරයක් තියෙනවා. මෙතන B කියලා කම්පියුටරයක් තියෙනවා. ඒතර මේ දෙන්නම මේ සිද්ධිය දැනගෙන තියෙනවා. මේ කෝඩ් එක ආවොත් මේ capital A තමයි press කරේ කියන එක දෙන්නම දැනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ භාෂාව දෙපැත්තම දැනගෙන ඒක සම්මතයක්. ඒ දෙන්න ඒක දන්නේ නැත්නම් පොඩි ගැටලුවක් පිටිනවා. එතකොට සංඥාව කියන එක තේරුම් ගන්න බෑනේ. දැන් උදාහරණයක් හිතන්නකෝ ඔබ ඈත කිලෝමීටරයක් විතර ඈත ඉන්නවා. දැන් ඔබට ඒ කිලෝ යාළුවෝ දෙන්නේ කිලෝමීටරයක් විතර ඈතින් ඉන්නවා. දැන් එක කෙළවරේ ඉන්න යාළුවාට කියන්න ඕනේ මම මෙහෙන් කීබෝඩයෙන් capital A press කරා කියලා torch එළියෙන් සංඥාවක් දෙන්න. ඒක දෙන්නේ කොහොමද? ඉස්සල්ලාම ඔන්න torch එක off කරගන්න අපි කියන තප්පර 5ක් off කරනවා. ඊළඟ තප්පර 5 පත්තු කරනවා. ඊළඟ තප්පර 5 off කරනවා. ඊළඟ තප්පර 5ත් off කරගෙන ඉන්නවා. ඔහොම දැන් අපි මොකද දැන් digits මේක ගන්නකො දැන් අපි මේ පැත්තෙන් නම් value එක යවන්නේ ඔන්න පළවෙනි තප්පර 5ක් විතර අපි on කරන් තියන් ඉන්නවා. ඊළඟ තප්පර 5 off කරනවා. ඊළඟ තප්පර 5 off කරනවා. ඊළඟ තප්පර 5ත් off කරනවා. ඊළඟ තප්පර 5 ඊළඟ තප්පර 5 off කරනවා. ඊළඟ තප්පර 5 පත්තු කරනවා. ඊළඟ තප්පර 5 off කරනවා. එතකොට මේ සංඥාව සහ ඒ කාලාන්තරය පිළිබඳ අනික් කෙලවරේ කරන තේරෙනොත් එයා දන්නවා මෙයා මේ කියන්නේ capital A ගැන කියලා. ඒතර දෙන්නම දෙපැත්තේ දෙන්නම ඒව දැනගෙන තියෙනවා. අන්න ඒ විදිහට තමයි ওই data communication සිද්ධිය වෙන්නේ. දෙපැත්තෙම මේ පැත්තෙන් data යවනකොට අනිත් පැත්තට එයත් ඒව දැනගෙන තියෙනවා. එහෙම නැතුව සංඥාව තේරුම් ගන්න බෑ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ සිද්ධිය කතන්දරේ වෙන්නේ කියන එක ඔබ තේරුම් ගත්තයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. බොහොම ස්තුතියි.